ඒ විශ්වාසෙම තමයි මිනිස්සු මෙතෙන්ට ගේන්න හේතුව. හාස්කම්. අපි මේ දේවාලෙ මෙතනින් අයින් කළා දාමු. ඒ කිව්ව සහෝදරයා? අපි මේ කඩලා දාමු. ඔය සහෝදරයා හිතනවද මේ දේවාලේ කඩලා බිඳලා දැම්මට පස්සේ මිනිස්සු මෙතෙන්ට එන යන එක නවතියි කියලා? ඒක ඇත්ත. මිනිස්සු වෙනදටත් වඩා මෙතෙන්ට එයි. මිනිස්සු කරන දේවාල වෙනුවට අලුත් දේවාලයක් හදන්න පුළුවන් නේ සහෝදරයා. හරියට හරි සහෝදරයා. අපි යන්න ඒක ගැන හිතන්න ඕන. මෙතන හාස්කම් තියනවා කියලා මිනිස්සු මෙච්චර මෙතෙන්ට එනවා නම් මිනිස්සු එන වෙලාවට මේ දේවාලේ කඩලා බිඳලා දාලා තියෙන එක අපිට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවාලේ කඩන එක නුවණට හුරු නෑ. ඒක අපිට අවාසි. ඒතකොට ලයන සහෝදරයා අපි මොකද්ද මේකට කරන්නේ? නිමල් සහෝදරයා මේ ගමේ මිනිස්සු ජීවත් වෙන්නේ බලාපොරොත්තුත් එක්ක, විශ්වාසත් එක්ක. අපිට එකපාරට මිනිස්සුන්ගේ විශ්වාස කඩලා බිඳලා දාන්න බෑ. අනිත් එක ඔය විශ්වාස කියන දේවල් එහෙම ලේසියෙන් කඩලා බිඳලා දාන්න පුළුවන් දේවලුත් නෙවෙයි. කරන්න පුළුවන් වුණත් ඒක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් කියලා හිතන්න එපා සහෝදරයා. එතකොට සහෝදරයා අපි මොකද්ද කරන්නේ? සහෝදරයා අපේ මිනිස්සුන්ගේ විශ්වාස කඩලා බිඳලා දාන එක නෙවෙයි කරන්න ඕන. මිනිස්සුන්ට මේ දේවාලය ගැන තියෙන විශ්වාසය නැති කරන්න ඕන. එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ටික කාලයක් යයි. හැබැයි ඉතින් අපි දැම්ම ක්‍රියාත්මක වුණොත් අපිට ප්‍රතිඵලයක් ගන්න බැරි වෙන එකක් නෑ. ලයන සහෝදරයා හිතනවාද ඒක හරියයි කියලා? නිමල් සහෝදරයා විශ්වාසයේ බිඳුනොත් ඒක ආයි හදන්න බෑ. අපි කරන්න ඕනේ මිනිසුන්ගේ විශ්වාසය නැති කරන එක. ඒක මේ දේවාලේ කඩලා දානවට වඩා ඉක්මනට අපිට අවිශ්වාසයේ ප්‍රතිඵල ගන්න පුළුවන්.